හායි කොහොමද ඔයාලට? ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද ගෙදරදී සිම්පල් ක්ලීන් අප් එකක් තනියම හරි විදිහට කරගන්නේ කොහොමද කියලා. ඉතින් එන්න මම පෙන්නන්නම් කොහොමද සිම්පල් ක්ලීන් අප් එකක් කරගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද ක්ලීන් අප් එක කරගන්නේ කියලා. ඉතින් මම සිම්පල් ස්ටෙප් ටිකක් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට ඩේලි රුටීන් එකක් විදිහට කරගෙන යන්න පුළුවන් මේ වැඩ ටික. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මුලින්ම ක්ලීන් අප් එකක් කරන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ඔයාලගේ ස්කින් එක මොකක්ද කියලා. ඩ්‍රයි ස්කින් එකක්ද ඔයිලි ස්කින් එකක්ද කියලා. මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. මම ඉතින් පෙන්නන්නම් කොහොමද ඔයිල් ස්කින් එකකට ක්ලීන් අප් එකක් කරන්න කියලා. මුලින්ම අපි ක්ලෙන්සර් තමයි යූස් කරන්නේ. අපි මුලින්ම ක්ලෙන්සර් තමයි යූස් කරන්නේ. ඔන්න ඔය ආකාරයට චූටි සර්කල් ඔය ආකාරයට අපි ක්ලෙන්සර් කරගන්න ඕනේ. අපි ක්ලෙන්සර් ටික රිමූව් කරගන්නවා. අපි ක්ලෙන්සර් එක රිමූව් කරලා ඉවරයි. ඉතින් අපිට පුළුවන් දෙවෙනි ස්ටෙප් එකේ විදිහට ස්ක්‍රබ් එක යූස් කරන්න. ඉතින් මම දැන් ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්නේ. ඒකත් ක්ලෙන්සර් ආකාරයටම දැන් තියෙන අපේ ස්ක්‍රබ් එකත් වොෂ් කරලා ක්ලීන් කරන්න. ස්ක්‍රබ් එකත් රිමූව් කරන්නේ ක්ලෙන්සර් එක ආකාරයටමයි.